අමරණීය ජීවිතයක් කියලා කිව්වම ඔයාලට මුලින්ම මතක් වෙන්නේ මොනවද? අපි සාමාන්‍යයෙන් තරුණ අයගෙන් අපි අහුවොත් අමරණීය ජීවිතයක් ගැන ඒගොල්ලන්ට මුලින්ම මතක් වෙයි වැම්පයර්ස්ලා වගේ, ඩ්‍රැකියුලා වගේ දේවල් නේද? මොකද අපි දකිනවා මේ ලෝකේ අමරණීය ජීවිතය ගැන කතා කරන ඒ වගේ මූවීස් ඕන තරම් තියෙනවා. ඒ වගේම අපි දකිනවා මිනිස්සු දැන් අමරණීය ජීවිතයක් ඇත්තටම ලබා ගන්න ඔවුන් පරීක්ෂණ පවත්වනවා නේද? ඔවුන් ඒ වගේ පරීක්ෂණ පවත්වනවා. ඒවා අසාර්ථක වෙලා තියෙනවා. ඒ වගේම ඒවා ඔවුන් තවමත් පරීක්ෂණ පවත්වමින් සිටිනවා. කාදානි දවසක මිනිසයාට මේ අමරණීය ජීවිතය කියන දේ අත්පත් කරගන්න ඔවුන් කටයුතු කරනවා. අය මේ මිනිසයා කියන කෙනා මේ තරම අමරණීය ජීවිතය ගැන උනන්දුවක් දක්වන්නේ. මම විශ්වාස කරනවා ඒ මිනිසයා ඒ තරම්ම ඒ අමරණීය ජීවිතයකට අනුකම්පක් දක්වන්නේ ඇත්තටම ඒගොල්ලන්ට. ඒ කියන්නේ මේ මිනිසයාට අමරණීයත්වය කියන දේ අයිතිව තිබුණා. නමුත් ඉතිහාසයේ සිද්ධ වන යම්කිසි ආందోලනාත්මක කතාවක් සිද්ධාන්තයක් නිසා ඔවුන්ට ඒ අමරණීයත්වය අහිමි වුණා. ඉතින් මම විශ්වාස කරනවා මිනිසයා තවමත් ඒ අමරණීයත්වය හොයන්නේ ඔවුන්ට ඒ ගැන ඒ වගේ ආශාවක්, ඒ වගේ ඒ ගැන පිපාසයක් තවමත් තියෙන. තාමත් ඒක ඔවුන් හොයන්නේ ඒ කාරණේ නිසා කියලා. ඉතින් මොකක්ද මේ අතීතේ සිද්ධ වුණ මේ ආందోලනාත්මක සිද්ධිය? ආරම්භයකුත් අවසානයකුත් නැති දෙවි කෙනෙක් හිටියා. ඉතින් උන්වහන්සේට ඕනේ වුණා උන්වහන්සේත් සමග සම්බන්ධතාවයක්, කීටු ඇසුරක් පවත්වන්න පුළුවන් මනුෂ්‍යයන් ජීවීන් කොට්ටාශයක් ඇති කරන්න. ඉතින් උන්වහන්සේ දවසක් මේ පොළවේ තියෙන දූවිල්ල අරගෙන උන්වහන්සේගේ ස්වරූපයෙන් උන්වහන්සේගේ සමානත්වයෙන්ද ඒ මනුෂ්‍යයා කියන ඒ ජීවීන් කොට්ටාශය හදනවා. නමුත් දූවිල්ලෙන් හදන ඒ මනුෂ්‍යයාට කිසිම පණක් නැහැ. හරියට පණ නැති මැටි ගොඩක් වගේ. නමුත් මම මේ කතා කරන දෙවි කෙනා. උන්වහන්සේට ඒ ජීවනය දීමේ හැකියාව, පණ නැති දෙයකට පණ ඇති කිරීමේ හැකියාව තිබුණා. ඉතින් උන්වහන්සේ ඒ මනුෂ්‍යයාගේ නාස්පුඩු වලට උන්වහන්සේගේ හුස්ම හෙලනවා. එතකොට මේ මනුෂ්‍යයා ඇත්තටම ජීවනයේ තියෙන හුස්ම ගන්න මනුෂ්‍යයෙක් බවට පත් වෙනවා. උන්වහන්සේ ඒ මනුෂ්‍යයාට කියනවා දවසක් මේ උයනේ මේ වගේ ගහක් තියෙනවා. යහපත සහ අයහපත දැනගැනීමේ ගසක් කියලා. ඔබට මේ උයනේ තියෙන ඕනේ ගහකින් කන්න පුළුවන්. නමුත් ඒ ගහෙන් විතරක් කන්න එපා. මොකද ඒ ගහෙන් කන දවසේම මැරෙනවා කියලා උන්වහන්සේ ඔහුට කියනවා. ඒ මිනිසයා ඒ කමාන්ඩ් එක පිළි අරගෙන ඒකට කීකරු වෙන එක වෙනුවට ඔහු ඒ ගසේ ආහාරයේ රස බලන්න ඔහු තෝරා ගැනීම කරනකොටගෙන ඔහු පාපයට වැටෙනවා. ඉතින් මේ නිකන් ගහක තියෙන ගෙඩියක් කෑව පරියට මිනිසයාට පුළුවන් ද පාපයට වැටෙන්න? ඇත්තටම මෙතන ප්‍රශ්නේ උනේ මේ මනුෂ්‍යයාගේ තෝරා ගැනීම. උන්වහන්සේට ඒ දෙවියන් වහන්සේට අවශ්‍ය වුණේ මනුෂ්‍යයාට හොඳම දේ දෙන්න. උන්වහන්සේ මනුෂ්‍යයාගේ සිතුවිලි පාලනය කරේ නැහැ. ඔහුට තීරණ ගැනීමේ හැකියාව, ඒ ෆ්‍රී විල් එක කියන දේ උන්වහන්සේ දීලා තිබුණා. නමුත් ඒ ෆ්‍රී විල් එක කියන දේ මනුෂ්‍යයා උන්වහන්සේ කීව වචනයටම එරෙහි වෙන්න පාවිච්චි කරා. මේ මනුෂ්‍යයා තුළ කැරලිකාරකමක් හටගත්තා. අන්න ඒ නිසා ඒ ගහෙන් ගෙඩියක් කාපු එක මේ මනුෂ්‍යයා පාපයට වැටෙන්න හේතු වුණේ. ඒ විතරක් නෙවෙයි. මේ දෙවියන් වහන්සේ කියන්නේ පාපය කියන දෙයට පිළිකුල් කරන තැනන් වහන්සේ. උන්වහන්සේ අතිශුද්ධ වූ තැනන් වහන්සේ. එතකොට ශුද්ධ කෙනෙක්ට පාපයත් එක්ක ඉන්න බෑ. සමහර වෙලට කෙනෙක් ඉන්න පුළුවන් ගොඩක් පිරිසිදු. එතකොට හිතන්න ඒ කෙනා කරනවා ගොඩක් අපිරිසිදු කෙනෙක්ව. එතකොට ඒ දෙන්නට එකට වාසය කරන්න පුළුවන් වේද? එක්කෙනෙක් හොඳටම පිරිසිදුයි. එතකොට අනිත් කෙනා හොඳටම අපිරිසිදුයි. එතකොට පිරිසිදු කෙනාට ඒ අපිරිසිදු කෙනත් එක්ක ජීවත් වෙන එක අමාරු දෙයක් වෙනවා. මම මේ සරල උදාහරණයක් ගත්තේ ඔයගොල්ලන්ට තේරුම් ගන්න පහසු වෙන්න. නමුත් මේ කාරණාව ඊට වඩා ගොඩක් බරපතල කාරණයක්. මොකද දෙවියන් වහන්සේ කියන ශුද්ධ වූ තනන් වහන්සේට පාපයත් එක්ක ගැවසෙන්න බෑ. ඉතින් ඒ මනුෂ්‍යයා පාපයට වැටෙනවත් එක්කම දෙවියන් වහන්සේ හා සමගින් මනුෂ්‍යයාට තිබෙන සම්බන්ධතාවය බිඳ වැටෙනවා. අන්න ඒ මොහොතේදී තමයි මනුෂ්‍යයාට ඒ අමරණීයත්වය කියන දේ නැති වෙන්නේ. දෙවියන් වහන්සේ මනුෂ්‍යයා මවද්දී ඒ ජීවනය කියන දේ ඒ මනුෂ්‍යයාගේ ශරීරයේ තිබෙනවා. මොකද ඒ දෙවියන් වහන්සේගේ හුස්ම තමයි මනුෂ්‍යයාට හෙලන්නේ. මනුෂ්‍ය වර්ගයාට මරණය කියන දේ අයිතිව තිබුණේ නැහැ. නමුත් උන්වහන්සේ කියනවා මට අකීකර වෙලා මේ ගහෙන් කන මොහොතේදීම ඔබ නසින්න යනවා කියලා. එතකොට දැන් මේක ශාරීරික භෞතික මරණයක් විතරද? නැහැ. මේක ආත්මික මරණයක්. ඒ නිසායි මනුෂ්‍යයාට මේ අමරණීයත්වය, එහෙම නැත්නම් මේ සදාකාලිකත්වය කියන දේ අහිමි වුණේ. ඊට පස්සේ ওই විදිහට මනුෂ්‍යයා තව පරම්පරාව බිහි කරමින් මනුෂ්‍ය වර්ගයා බෝ වෙනවා. මනුෂ්‍ය වර්ගයා බිහි වෙන්න ඒ පාපය කියන දේ තව තවත්
වර්ධනය වෙනවා. තව තවත් විකෘති වෙනවා. තව තවත් ඒ පුංචි තැනකින් පටන් ගත්තේ කැරලි කාරකම, මිනිමැරුම්, කාම මිත්‍යාචාරකම්. ගොඩක් නපුරු දේවල්වලට මිනිස්සු තව තවත් යොමු වුණා. ඉතින් මේ දෙවියන් වහන්සේ කියන තනන් වහන්සේ මේ සියලු දේ දිහාම බලාගෙන ඉන්නවා. මේ දෙවියන් වහන්සේගේ වචනේ මේ විදිහට කියනවා. පාපේ කුලිය නම් මරණයයි. මොකද්ද මේ කියන්නේ? මනුෂ්‍යයාට කලින් තිබුණේ ඒ අමරණීයතේ සදාකාලිත. ඒක අහිමි වෙලා මනුෂ්‍යයාට මරණය කියන දේ හිමි වෙනවා. මේ මොකද්ද කියන්නේ? මේ කියන්නේ මනුෂ්‍යයා වයසට ගිහිල්ලා මැරෙන එක ගැනද? ඒකත් මනුෂ්‍යයා පාපයට වැටීමේ එක ප්‍රතිඵලයක්. නමුත් ඒ විතරක් නෙවෙයි. මම කලින් සඳහන් කළා වගේ මනුෂ්‍යයාට දෙවියන් වහන්සේ එක තිබ්බ සම්බන්ධතාවය අහිමි වෙනවා. ඇයි මේ පාපය කියන දේ කුලිය? ඒ පාපයෙන් දේ ගෙවන්න නම් මරණය කියන දේම අවශ්‍ය වෙන්නේ. වෙන විදිහේ දඬුවමක් නැද්ද? වෙන විදිහට මේක ගෙවන්න ක්‍රමයක් නැද්ද? දේව වචනේ එක තැනක මේ විදිහට සඳහන් කරනවා. මාංශය පණ තියන්නේ එලෙහිය. මම නුඹලාගේ ප්‍රාණ උදෙසා පූජාසනය පිණිස සමගිකමක් කරන පිණිස නුඹලාට නියම කළෙමි. මක් නිසාද සමගිකමක් සිදු කරන්නේ ලේය. එසේ වන්නේ එහි ප්‍රාණය තිබෙන නිසාය. ඉතින් අපේ ප්‍රාණය කියන දේ මේ ලේවල තියෙන නිසාම අපි පාපයට වැටෙද්දී ඒ අපේ පෞකාරකම කියන දේ මේ ලේ එක සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට අපි පාපයට ගෙවන්න නම් මේ පාපය කියන දේ අපේ සම්පූර්ණ මේ ශරීරය, මේ ප්‍රාණය, ලේ මේ හැම දෙයක් එක්කම බද්ධ වෙලා නම් තියෙන්නේ. ඒ කියන්නේ එතන මැරීමක් සිද්ධ වෙන්න අවශ්‍යයි. මේ නිසාම ඊට පස්සේ ඒ මනුෂ්‍යයා ඒ පළමු මනුෂ්‍යයන්ගෙන් පස්සේ ඉපදුන හැම දරුවෙක් තුළම මේ පාපය කියන දේත් එක්කම තමයි හැම දරුවෙක්ම ඉපදෙන්නේ. ඉතින් ඒ කාරණාව නිසාම අපි මොනතරම් යහපත් දේවල් කරත්, අපි මොන ආකාරයට යහපත් මිනිසෙක් විදිහට මේ පොළේ ජීවත් වෙන්න ගියත්, ඒ කිසිම දෙයකින් අපි මේ පාපය කියන දේ මකන්න මනුෂ්‍යයා අපහසුත් වෙනවා. අපි සියල්ලම අපවිත්‍ර කෙනෙකුෙන් සිටිමුව. අපේ සියලුම ධර්මිෂ්ඨකම්ද කිලිටු වස්ත්‍රයක් මෙන්ය. අපි ඒ පාපිෂ්ඨ ස්වභාවයෙන් ඉදිද්දී දෙනතරම් යහපත් ක්‍රියා කරත් දෙවියන් වහන්සේගේ ඇහැට ඒක පේන්නේ කිලිටු වස්ත්‍රයක් මෙන්ය කියලා කියනවා. ඉතින් මේ දෙවියන් වහන්සේ කියන කෙනා උන්වහන්සේ බලවත් කෙනෙක් නම් මේ ලෝකයේ මේ මනුෂ්‍ය උන්වහන්සේ මැවුණා. අයි උන්වහන්සේට බැරි දැන් මනුෂ්‍යයා මේ පාපෙන් ගලව ගන්න දෙයක් කරන්න. ඔව් උන්වහන්සේ කරා. උන්වහන්සේ මනුෂ්‍ය ස්වරූපයක් අරගෙන මේ පොළොවට එනවා. මනුෂ්‍යයන්ගේ මැවුම් කාර්යය වෙන උන්වහන්සේට කැරලි කාරකම් කරපො. මේ පෞකාර මනුෂ්‍යයන් වෙත ඒ දෙවියන් වහන්සේ එනවා. උන්වහන්සේගේ දේවත්වය අතහැරලා උන්වහන්සේ මේ මනුෂ්‍ය කයක් අරගෙන මේ මනුෂ්‍ය ශරීරයකින් මේ පොළොවට සාමාන්‍ය මිනිසෙක් වගේ එනවා. අනේ ඒ කතාව තමයි අපි අද නත්තල විදියට සමරන්නේ. දැන් මම මේ කාණය කියාගෙන යද්දි මම දන්නවා කීතනෝ වෙන කට්ටිය මේ කතාවත් එක කරනවා, මේ කතාව විශ්වාස කරනවා වගේ මේ කතාව ආසාවෙන් අහගෙන ඉන්නවා. නමුත් කීතනෝ නොවන කට්ටිය මේ කතාව අහපු ගමන් මම දන්නවා මේකට ආස වෙන්නේ නැහැ. මොකද මේක මිත්‍යා මතයක් විදිහට දකිනවා, මේක හොදේ කතාවක් විදිහට දකිනවා. නමුත් මම ආදරෙන් ඉල්ලනවා මම මේ කියාගෙන යන කතාව ගැන ඉක්මන් වෙලා තීන්දුව ගන්න නැතුව අවසාන වෙනකම්ම අහගෙන ඉන්න කියලා. මොකද දැන් මේ දෙවියන් වහන්සේ පොළොවට ඇවිල්ලා උන්වහන්සේට මිෂන් එකක් තිබුණා. උන්වහන්සේ මිෂන් එක සම්පූර්ණ කරන්නයි මේ පොළොවට එන්නේ. මොකද්ද උන්වහන්සේට මේ තිබුණ මිෂන් එක? ඒ මනුෂ්‍යව මේ පාපයෙන් නිදහස් කරගන්න එක. නැවතත් මනුෂ්‍යයාට ඒ නැති වුණ ඒ අමරණීය ජීවිතයේ සදාකාලිකත්වය නැවතත් මනුෂ්‍යයාට ලබා දෙන්න. දෙවියන් වහන්සේ මනුෂ්‍යයා අතර ඒ වෙන් වුණා වූ ඒ සම්බන්ධතාවය නැවතත් සමගි කරන්න. මක්නිසාද සමගිකමක් සිදු කරන්නේ ලේය. එසේ වන්නේ එහි ප්‍රාණය තිබෙන නිසාය. ඉතින් දෙවියන් වහන්සේ මේ පොළොවට ඇවිල්ලා උන්වහන්සේ තිබෙන මිෂන් එක තමයි මේක. ඉතින් අපි දන්නවා උන්වහන්සේ කිසිම පිරිමි කෙනෙක්ගේ සම්බන්ධතාවයකින් තොරව ශුද්ධාත්මයන් වහන්සේගේ ක්‍රියාව කරන කොටගෙන කන්‍යාවකගේ ගර්භය තුළ උන්වහන්සේ ඉපදෙනවා. ඉතින් උන්වහන්සේ තමයි මේ ජේසුස් වහන්සේ. ඉතින් දේව වචනේ සඳහන් කරනවා ජේසුස් වහන්සේ තුළ අප දෙවියන් වහන්සේගේ ධර්මිෂ්ඨකම වන පිස පාපයක් නොදත්තා උන්වහන්සේ පාපය වෙන්න දෙවියන් වහන්සේ සැලැස්සුසේක කියලා. මේ පාපයක් නොකරපු මේ ශුද්ධ තැනන් වහන්සේ මේ පොළොවට ඇවිල්ලා ඒ අපේ පාපය, ඒ පාපයට විඳිය යුතු ඒ කුලිය නම් ඒ මරණය, ඒ දුක, ඒ වේදනාව, ඒ සියලු දඬුවම උන්වහන්සේ අපි වෙනුවට දරාගත්තා. කොහොමද උන්වහන්සේ ඒක දරාගත්තේ? උන්වහන්සේ ඒක දරාගත්තේ අපි වෙනුවට කුරුසේ එල්ලිලා උන්වහන්සේගේ ජීවිතය සම්පූර්ණයෙන්ම කැප කරමින්. අපි විඳිය යුතු තිබුණේ දඬුවම කොරිරු ආකාරයට, කොරිරු මරණයක් ඒ කුරුසේ එල්ලෙමින් වද විඳලා උන්වහන්සේගේ මුළු ජීවිතේම උන්වහන්සේගේ ශරීරයේ තිබුණ එක ලේ බිඳුවක් නෑර උන්වහන්සේ සම්පූර්ණයෙන්ම හලලා උන්වහන්සේගේ ශරීරය සම්පූර්ණයෙන්ම තුවාල ලබලා ඒ මිනිස්යාගේ
ඒ ගැරහුම් අපහාස මැද්දේ උන්වහන්සේ ලැබිය හැකි තරුණම ආකාරයේ මරණයක් උන්වහන්සේ විඳ දරාගත්තා. ඒ අපි වෙනුවෙන්, ඒ අපේ පාපය වෙනුවෙන්, ඒ අපේ කැරලිකාරකම වෙනුවෙන් උන්වහන්සේ දරාගත්ත මරණය මොනතරම් දරුණු ඒ වගේම කොරිරු භයානක එකක්ද කියලා ඔයාලට හොඳ හරියට අයිඩියා එකක් ගන්න අවශ්‍ය නම් මම ඔයාලට රෙකමන්ඩ් කරනවා The Passion of the Christ මූවි එක බලන්න කියලා. පිට අපේ ඇස් දෙකෙන් බලන්න බැරි තරමට දරා ගන්න බැරි තරමට කොරිරු මරණයක් උන්වහන්සේ විඳ දරාගත්තා. ඒ අන් කිසිවක් නිසා නෙවෙයි, ඒ ඔබත් මාත් උදෙසා. ඉතින් කෙනෙක් කියන්න පුළුවන් එතකොට මේ යේසුස් වහන්සේ කියන කෙනා වගේ මරණයක් විඳ දරලා තමන්ගේ මුළු ජීවිතේම කැප කළා. ඒ විදිහට පරාජිතයෙක් වගේ නිකම්ම මැරිලා යනවද? ඒක එතනින් ඉවරද? නෑ, ඇත්තටම මේක එතනින් ඉවර නැහැ. උන්වහන්සේගේ යහපත්කම, උන්වහන්සේට අපේ වෙනුවෙන් තියෙන ප්‍රේමය මොනතරම් විශාලද කියනවනම් උන්වහන්සේගේ ජීවිතය දීලා විතරක් එතනින් උන්වහන්සේ නතර කරන්නේ නැහැ. උන්වහන්සේගේ මරණයෙන් පසුව දවස් 3කට පස්සේ උන්වහන්සේ මරණයෙන් නැවත නැගිටිනවා. මොකද උන්වහන්සේ ජීවනය තියෙන තැන උන්වහන්සේ. ඉතින් උන්වහන්සේ මරණයෙන් නැවතත් නැගිටිනවා. උන්වහන්සේගේ ඒ මරණය තුළ දුරටත් ඒ පාපය කියන දේ අපේ ජීවිතයට බලපවත්වන කාරණයක් නෙවෙයි. ඒ පාපය උන්වහන්සේගේ මරණය තුළ පරාජය වුණා. උන්වහන්සේගේ ඒ කුරුස පූජාව නැවත නැගිටීමත් කරන කොටගෙන ඒ පාපය කියන දේ පරාජය වුණා. ඒ අපේ ජීවිතයට බලපවත්වපු ඒ මරණය කියන දේ පරාජය වුණා. ඒ දෙවියන් වහන්සේ එක්ක අපිට තිබුණේ ඒ පළදුණ ඒ broken relationship එක. නැත්නම් උන්වහන්සේ සමගි කරා. ඔයාලා දන්නවද උන්වහන්සේ ස්වර්ගයට ඔසවා ගන්න මොහොතේදී මොකක්ද අපිට දුන්න පොරොන්දුව කියලා? එකක් තමයි උන්වහන්සේගේ කුරුස පූජාවට ඒ උත්තාන වීමත් උන්වහන්සේ අපි වෙනුවෙන් මේ කරපු මහත් ක්‍රියාව විශ්වාස කරන සියලු දෙනාටම උන්වහන්සේ තුළ ඒ ගැලවීම ලැබුණා. ඒ පාපයෙන්, ඒ මරණයෙන් ඒ ගැලවීම ලැබුණා. උන්වහන්සේ ස්වර්ගයේ අපිටත් ස්ථානයක් හදලා තියෙනවා කියන එක. මේ විදිහට ඒක දේවචනයේ සඳහන් වෙනවා. නුඹලාට ස්ථානයක් පිළියෙල කරන පිණිස යමි. මම ගොස් නුඹලාට ස්ථානයක් පිළියෙල කරන්නම්. මා සිටින තැන නුඹලාත් සිටින පිණිස මම නැවත ඇවිත් නුඹලා මා ළඟට ගන්නෙමි. බලන්න, ඒ කියන්නේ උන්වහන්සේ ස්වර්ගයට ගිහිල්ලා උන්වහන්සේ අපිට තැනක් පිළියෙල කරනවා. ඒ විතරක් නෙවෙයි. උන්වහන්සේ අපිට පොරොන්දු වෙන උන්වහන්සේ ස්වර්ගයට ගියා වගේම උන්වහන්සේ නැවතත් ඇවිල්ලා අපිව එක්කන් යනවා කියලා. ඒ කියන්නේ අපේ උරුමය, ඒ අපේ ජීවනය, ඒ වගේ මේ සදාකාලිකත්වය උරුම ස්ථානයට උන්වහන්සේ අපිව රැගෙන යනවා කියලා. ඒ වගේම උන්වහන්සේ පොරොන්දුවක් දෙනවා උන්වහන්සේගේ ආත්මයන් වහන්සේ අපි සමග තියලා යනවා කියලා. ඒ කියන්නේ උන්වහන්සේ අපිව තනි කරලා ගියේ නැහැ. උන්වහන්සේගේ ආත්මය අපිත් සමග තියලා ගියා. අද අපි මේ පොළොවේ මේ යුද්ධ තියෙන, මේ කරදර, මේ දුක, වේදනාව තියෙන පොළොවේ, මේ අසාධාරණ නපුර තියෙන පොළොවේ උන්වහන්සේ ඒ සැනසිලිකාරයන් වහන්සේ, ඒ ශුද්ධාත්මයන් වහන්සේ, ඒ මලොන්ගෙන් නැගිට්ටා වූ ඒ ජයග්‍රහණය තියෙන ඒ ආත්මය උන්වහන්සේ අප සමග තියලා ගියා. උන්වහන්සේ නැවතත් ඒ නියමිත කාලයේදී අපිව අරගෙන යන්න එන මොහොතක් දක්වාම උන්වහන්සේ අපිව තනි කරලා නොතමන පිණිස. ඒ මිනිසයා දෙවියන් වහන්සේට අකීකර වෙලා, දෙවියන් වහන්සේට විරුද්ධව ගිහිල්ලා තමන්ගේ තනි කැමැත්තට ඒ උන්වහන්සේට අකීකර වෙන තීරණයක් ගත්තා. නමුත් උන්වහන්සේ ඒ අපි කරපු වරද උන්වහන්සේ පිටට අරගෙන උන්වහන්සේ අපි විඳිය යුතු දඬුවම උන්වහන්සේ විඳලා අද අපිට අපේ වරද නිසා අපි අත්පත් කරගත්ත ඒ මරණයෙන් අපව නිදහස් කළ උන්වහන්සේ නැවතත් ඒ සදාකාල ජීවනයට අපිව කැඳෙව්වා. උන්වහන්සේ නැවතත් ඒ අපිට නැති වෙන සදාකාල ජීවනය අපිට ලබා දුන්නා. මම කලින් සඳහන් කරා වගේ ගොඩක් මනුෂ්‍යයන් තවමත් උත්සාහ කරනවා ඒ සදාකාල ජීවනය ලබා ගන්න. නමුත් මනුෂ්‍යයන්ගේ සදාකාල ජීවනය ලබා ගන්න උත්සාහ කරන්නේ ඒ දෙවියන් වහන්සේ කියන ඒ උතුම් තනන් වහන්සේව අයින් කරලා මනුෂ්‍යයාගේම ශක්තියෙන්, මනුෂ්‍යයාගේම ප්‍රඥාවෙන් ඒ සදාකාල ජීවනය උරුමකම් කරගන්න යනවා. ඉතින් මේක තමයි අපිට ඒ අමරණීය ජීවිතය නැති වුණා වූ ආන්දෝලනාත්මක ඒ කතාව, ඒ ආන්දෝලනාත්මක සිද්ධිය. නමුත් දෙවියන් වහන්සේ ඒ අයහපත් වූ දේ අරගෙන උන්වහන්සේ නැවතත් ඒක යහපත් දෙයකට හැරෙව්වා. අද යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපි වෙනුවෙන් කරපු ඒ ක්‍රියාව අපි අදා ගන්න, විශ්වාස කරන සියලුම දෙනාට උන්වහන්සේ සදාකාල ජීවනයේ ඒ අමරණීය ජීවිතය උරුම වෙනවා කියලා උන්වහන්සේ අපිට පවසනවා. මම මේක අවසාන වෙනකම් බලන්න කියලා ඔයාලගෙන් ඉල්ලා හිටියේ. මේක හුදෙක් කතන්දරයක්වත්. එහෙම නැත්නම් මේක හුදෙක් ක්‍රිස්තියානිකරණයට විතරක් කොටු වුණ තර ආකාරයක විශ්වාසයක් නෙවෙයි. විශ්වාස කරත් නැතත් මේක තමයි මුළු මනුෂ්‍ය වර්ගයාගේම කතාව.
ඉතින් මේ දෙවියන් වහන්සේත් එක්ක තියෙන සම්බන්ධතාවය, මේ සදාකාලික ජීවිතය, මේ ගැලවීම, මේ ස්වර්ගය කියන දේ ඉතින් ක්‍රිස්තියානියාගේ විතරද මේ දේවල් වලට උරුමකම් කියන්නේ? නැහැ. ඔයාලා හැමෝම මේකට උරුමකම් කියනවා. දෙවියන් වහන්සේ ආශාවෙන් ඉන්න උන්වහන්සේගේ ප්‍රේමය මේ ලෝකෙන හැම මිනිස්සෙම දැනගන්නවට. උන්වහන්සේ මේ හැම මිනිස්සෙක් වෙනුවෙන්ම කරපු දේ අපි දුන ගන්නවට. ඒක විශ්වාස කරනවට. ඒ උන්වහන්සේත් එක්ක නැති වුණ සම්බන්ධතාවයෙන් නැවතත් අපි වැළඳ ගන්නවට උන්වහන්සේ ආශාවෙන් බලාගෙන ඉන්නවා. එදා උන්වහන්සේ ප්‍රථමයෙන් මවපු මනුෂ්‍යයන්ට උන්වහන්සේ ඒ තනි තීරණ ගන්න, ඒ අයිතිය, ඒ නිදහස, ඒ ෆ්‍රී විල් එක උන්වහන්සේ දීලා තිබ්බ ප්‍රකාරම උන්වහන්සේ උන්වහන්සේ අපිට දීලා තියෙන ෆ්‍රී විල් එක තුළින් අපි උන්වහන්සේව අපේ ස්ව කැමැත්තෙන් තෝරගන්නවට උන්වහන්සේ කැමැත්තෙන් ආශාවෙන් බලාගෙන ඉන්නවා. ඒ වචනේ කියනවා උන්වහන්සේ ස්වකීය ඒක ජාතක පුත්‍රයන් දෙන තරමට ලෝකයට ප්‍රේම කළසේක. මේ ලෝකයා කියන්නේ එතකොට අපි සියලු දෙනාම, මේ ලෝකේ ඉන්න හැම මිනිසෙක්ම එසේ කරේ උන්වහන්සේව අදාගෙන සෑම දෙනාම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය. උන්වහන්සේට අවශ්‍ය අද ඔයත් මමත් මේ ලෝකේ ඉන්න හැම මිනිසෙක්ම ජීවිතේ විනාශ නොවී ඒ සදාකාල ජීවනය ලබනවට. ඉතින් මේකයි රියැලිටි එක. මේකයි සැබෑව. මේක හුදෙක් කතාවක්වත්, මේක හුදෙක් මිත්‍යාවක්වත්, මේක හුදෙක් විශ්වාසයක්වත් නෙවෙයි. මේකයි රියැලිටි එක. මේකයි මනුෂ්‍යයාගේ සැබෑ කතාව. ඉතින් අද මේ පාස්කු දවසේ උන්වහන්සේ අද වගේ දවසක ඒ කුසපත් වෙලා උන්වහන්සේ මරණය විඳලා අපි වෙනුවෙන් උන්වහන්සේ නැවත නැගිටලා උන්වහන්සේ අපට ඒ ජයග්‍රහණය දුන්නා. අපි වෙනුවෙන් කරපු මේ උතුම් වූ පූජා, මේ උතුම් වූ ක්‍රියාව අද අපි සමරන මේ දවසේ උන්වහන්සේ අපි හැමෝටම ආරාධනා කරනවා. උන්වහන්සේගේ සදාකාල ජීවනයට ඇතුළු වෙන්න කියලා. අවසානය වෙනකම් මේක බලපු හැමෝටම මම ස්තුති කරනවා. ඒ වගේම මේ වීඩියෝ එක අවසාන වෙනකම් බලපු හැම කිතුණෙක්ටවත් මම ස්තුතිවන්ත වෙනවා. මොකද හිතනවා මේ සත්‍යතාව මුලින් ඉඳලා අගට හැමතිස්සෙම ඕන් මේක අහනවා. මේක අවසානයක් වෙනකම් අහපු කිතුණෙක් නම් ඔබ මම දෙවියන් වහන්සේට ඔයා වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා. මොකද මේ කිතුණු ජීවිතයේ මේ සුබ ආරංචිය, මේ උන්වහන්සේ කරපු ක්‍රියාව අපි නැවත නැවත මෙනෙහි කරන්න අවශ්‍යයි. මොකද මේ උන්වහන්සේගේ ප්‍රේමය, උන්වහන්සේගේ අගාපේ ප්‍රේමය අපිට ක්‍රියාවෙන් උන්වහන්සේ පෙන්නපු මේ ඉතිහාසයෙන් කවදාත් නොමැකෙන ඒ අලංකාර, ඒ ප්‍රේමණීය උන්වහන්සේගේ හදවත තමා මේ සුභාරංචිය තුළින් දිගහැරෙන්නේ. ඒ නිසා කිතුණන අපිත් නිතරම උන්වහන්සේ අපි වෙනුවෙන් කරපු දේ මෙනෙහි කරන්න අවශ්‍යයි. ඉතින් ඔයාලා හැමෝටම ජේසුස් පිටයි.